ආයුබෝවන් සුබ දවසක්. අද අපි කතා කරන්නේ ලග්න 12න් වඩාත්ම ආඩම්බර සහ විශ්වාසයෙන් යුක්ත ලග්නය ගැන. ඒ තමයි සිංහ ලග්නය. මේ ලග්නය පාලනය කරන්නේ මුළු ලෝකයටම ආලෝකය දෙන සූර්යයා නිසායි මේ අය හැම තිස්සෙම අවධානය සොයන්නේ. ඔයා සිංහ ලග්නයට අයිති කෙනෙක් නම් ඔයා හරිම ලීඩර් කෙනෙක්ද? ඇයි ඔයාට පොඩ්ඩක් කැපිපෙන්න ඕන කරන්නේ? ඔයාගේ ආඩම්බරය නිසා ඔයාගේ සමයතාවලට හානි වෙනවද? අපි මේ හැම දෙයක්ම ගැන දැන් කතා කරමු. සිංහ ලග්නයේ මූලික ශක්තියින් ගැන තමයි මම මුලින්ම කතා කරන්න යන්නේ. සිංහ ලග්නයට අධිපති සූර්යයා නිසා මේ අයගේ ලොකුම ශක්තිය තමයි ආත්ම විශ්වාසය සහ නායකත්ව හැකියාව. මේ අය ගිනි මූලද්‍රව්‍යයට අයිති නිසා මේ අයගේ ගතිගුණ හරිම උණුසුම් සහ ශක්තිමත්. දැන් බලමු මේ ලග්නය නිසා ඔයාට හම්බ වෙන සුපර් පවර්ස් මොනවද කියලා. ඔයා හරිම ස්වාභාවික නායකයෙක්. නැත්තම් අපි කියන්නේ බෝන් ලීඩර් කෙනෙක් කියලා. ඔයාට ඕනම තැනකදී ඉස්සරහින් ඉඳලා තීරණ ගන්න පුළුවන්. අනිත් අය බය වෙන අවස්ථාවලදී පවා ඔයාගේ ආත්ම විශ්වාසය නිසා ඔයා නිසා අනිත් අයට ලොකු ශක්තියක් ලැබෙනවා. ඔයාගේ ලොකුම අරමුණ තමයි පාලනය කිරීම සහ ගෞරවය ලැබීම. ඔයාට හරිම ත්‍යාගශීලී හදවතක් තියෙන්නේ. සූර්යයා හැමෝටම ආලෝකය දෙනවා වගේ ඔයාත් හරිම ත්‍යාගශීලී. කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් ආපහු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔයා උදව් කරනවා. ඒ වගේම ඔයා හරිම විශ්වාසවන්ත මිත්‍රයෙක්. ඒ වගේම ඔයාට හුඟක් හොඳ නිර්මාණශීලී හැකියාවක් තියෙනවා. ඕනම දෙයක් ඕනම වැඩක් අලුත් විදියට ආකර්ෂණීය විදියට කරන්න ඔයා දක්ෂයි. ඒ වගේම විනෝදයට සාදවලට සතුටින් ඉන්න ඔයා හරිම කැමතියි. ඒ වගේම ඔයා හැම තිස්සම ජීවිතේ පොසිටිව් සයිඩ් එක කියලා කියන හොඳ පැත්ත ගැන තමයි නිතරම හිතන්නේ. කිසිම දවසක නරක දෙයක් හිතන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ මේ සුබවාදී ආකල්පය අනිත් අයටත් ලොකු ශක්තියක් දෙනවා. මේ ලස්සන ගතිගුණ අතරේ වුණත් ඔයා පරිස්සම් වෙන්න ඕනේ අභියෝග ටිකක් තියෙනවා. එක තමයි පළවෙනි දේ තමයි ඔයාට ඕනම වෙලාවක ගෞරවය සහ අවධානය ලැබෙන්න ඕනි. කවුරු හරි අවධානයක් නොදුන්නොත් ඔයා අමනාප වෙනවා. මේ ආඩම්බරකාර ගතිය හින්දා අනිත් අය හිතන්න පුළුවන් ඔයා ටිකක් ආත්මార్థකාමී කියලා. ඔයා හිතනවා ඔයාගේ තීරණය තමයි හරිම තීරණය කියලා. ඒ නිසා අනිත් අයගේ අදහස් අහන්න පොඩ්ඩක් අකමැති වෙන්න පුළුවන්. තමන්ගේ මතයේම මුරණ්ඩු ලෙස ඉන්න හින්දා සමතතාවලද පොඩ්ඩක් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයා හැම තිස්සෙම පොඩ්ඩක් අවධානය හොයනවා. ඒ නිසා සමහර වෙලාවට පොඩි දෙයකටත් ඕනවට වඩා ලොකුවට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. හැඟීම් පාලනය කරගන්න එක ඔයාට ගොඩක් මේ නිසා වැදගත්. ඊළඟට අපි බලමු වෘත්තීය සාර්ථකත්වය සහ සමතතා ගැන. ඔයාට පුළුවන් ඔයා ගාව තියෙන නායකත්ව ගතියම යොදාගෙන සාර්ථක වෙන්න. ඔයාට හොඳටම ගැලපෙන්නේ කළමනාකාරීත්වය, රංගනය, දේශපාලනය, අධ්‍යක්ෂණය වගේ නායකත්ව ගුණාංග පෙන්눔 කරන අංශ. ඔයාගේ නිර්මාණශීලීත්වය සහ ආත්ම විශ්වාසය මේ ක්ෂේත්‍රවලට හොඳටම ගැලපෙනවා. ඔයා ප්‍රේම සම්බන්ධතාවලදී හරිම උණුසුම්, ඒ වගේම ත්‍යාගශීලී. ඔයාට ඕන කරන්නේ Tamanට ගෞරවය කරන, ආදරය කරන සහකරුවෙක්. ඒ වගේම ඔයාත් ඔවුන්ව ආරක්ෂා කරනවා, ආදරයෙන් බලා ගන්නවා. ඉතින් සිංහ ලග්නය කියන්නේ බලය, ගෞරවය උපතින්ම ලැබුණු ලග්නයක්. ඔයාගේ මේ ශක්තිය නිවැරදි විදිහට පාවිච්චි කළත් ඔයාට යන්න බැරි තැනක් නැහැ. හැබැයි ආඩම්බරය කියන එක චුට්ටක් බැලන්ස් කරගන්න. ඔයාටත් මේ ලක්ෂණ හරියටම ගැලපෙනවා නම් ඔයාගේ අත්දැකීම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝවට ලයික් කරලා
අපේ channel එක subscribe කරන්නත් ඔන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් ලස්සන වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. සතුටින් ඉන්න ගිහින් එන්නම්.